මචං මම මේ උඹෙන් නිකමට වගේ අහන්නේ. උඹට වෙලා තියෙනවද එකපාරටම ඔරලෝසුවක් දිහා බලන් ඉද්දී තප්පර කට්ට හිර වෙනවා වගේ සීන් එක. ඒ කියන්නේ ඌ මචං තප්පරයක් විතර නතර වෙලා ඉඳලා ඊළඟට ආයෙත් නෝමල් විදිහට දුවන්න ගන්නවා. ඒතර පළවෙනි තප්පරේ ඒක මචං පට්ට දිගයි වගේ දැනෙනවා. ඕක මොලේ ටයිම් ප්‍රොසෙසිං වල එර එකක් කියලා කියනවා. එක එක අය ඕක පැහැදිලි කරලා තියෙනවා. ඒ ඔක්කොම පැත්තකින් තියමු. මම කියන්නේ ඒක එර එකක් නෙවෙයි මචං. ඒක ප්‍රූෆ් එකක් න. හිතපන් ටයිම් ට්‍රැවල් කියලා කියන්නේ ඇත්තක්. අනාගතයේ ඉන්න මොකෙක් හරි අතීතයට එනවා. හැබැයි ඌට කෙලින්ම මේ රියැලිටි එකට එන්න බෑ. ඌ මචං මුලින්ම එන්නේ වෙන මොකක් හරි ඩයිමෙන්ෂන් එකකට. ඊට පස්සේ ඌට සිද්ධ වෙනවා අපේ රියැලිටි එක අපි හිතමු හැක් කරලා ඇතුල් වෙන්න කියලා. ඌ මචං අපේ ටයිම් ලයින් එක තියෙනවානේ. ඒක එක තැනකින් කඩලා ඒ ගැප් එකෙන් ඇතුළට රිංගනකොට මොකද්ද වෙන්නේ? මුළු යුනිවර්ස් එකේම ටයිම් එක මිලි තප්පරයකට වගේ නතර වෙනවා. ඒක මචං මොකක් හරි පෝස් එකක්. සිස්ටම් එක ෆ්‍රීස් වෙනවා මිලි තප්පර ගානකට. එතකොට මචං අර හිර වෙන තප්පරේ තියෙනවානේ. ඒක මචං ඔරලෝසු අවුලකුත් නෙවෙයි. උඹේ මොලේ අවුලකුත් නෙවෙයි. ඒ මචං උඹේ ඇස් පට්ට අහම්බෙන් අර නතර වෙච්ච ඒ මිලි තප්පරේ දිහා හරියටම බලන් හිටපු මොහොත. අපි හිතනවා මචං කාලය කියලා කියන්නේ නොකැඩී ඉස්සරහට යන දෙයක් කියලා. නෑ. ඒක හැමතිස්සෙම අනාගතයේ ඉඳලා එන උන් කඩ අලව යන පැච්වර්ක් රියැලිටි එකක් නම්. ඒ නිසා මචං අර තප්පර කට්ට හිර වෙනවා කියලා කියන්නේ ඒක අවුලක් නෙවෙයි. ඒක මචං අපි නොදැනුවත්වම ඉතිහාසෙ වෙනස් වෙන මොහොතක් අපි දකින තැනක්. එතකොට මචං ප්‍රශ්නේ තියෙන්නේ අර අනාගතේ ඉඳලා ආව එකා ඉන්නවනේ. උඹ නිකමට වගේ හිතපන්. ඌ මචං මොන මගුලකටද ආවේ?